Hi guys, welcome කියලා පිළිගන්නවා Golden Tech Tutorials YouTube channel එකෙන් ගෙන brand new video එකකට. ඉතින් උන අද කියලා දෙන්න යන්නේ කොහොමද හරියටම Steam එක download කරලා install කරගන්න කියලා. ඉතින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේ මීට හැපෙතින් දී bell icon එක click කරන්න. මේ video එක like එකක් දාන්න නැත්නම් දැන්ම like එකක් දාලා set වෙන. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු video එක බලන්න. ඔයගොල්ලන්ට මුලින්ම කරන්න ඕන ඔයගොල්ලෝ කැමති web browser එකක් open කරගන්න. මම මෙතනදී Google Chrome web browser එක open කරගන්නවා. මෙතන ගිහින් සර්ච් එකක් දාන්න Steam කියලා. Steam කියලා සර්ච් එක දැම්මම මේ වගේ link එකක් එනවා. මම මේ link එක description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලන්ට එතනින් එන්න පුළුවන්. නැත්නම් Google එකේ ගිහින් මේ විදිහට සර්ච් කරලා එන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන් download කරාට පස්සේ තියෙනවා මෙතන install Steam කියලා. අන්න ඒක උඩ එකපාරක් click කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා install Steam කියලා බටන් එකක්. අන්න ඒක එකපාරක් උඩ click කරන්න ඕන. ඊට පස්සේ මේ වගේ ටික වෙලාවක් load වෙලා අපේ Steam එක download කරන්න පුළුවන්. මේ විදිහට අපේ Steam එක මෙතනදී download වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ Steam එක download වෙච්ච තැනට යන්න. මෙන්න මේ වගේ Steam setup එක තියෙනවා අපේ. ඒක උඩ ඔයගොල්ලෝ double click කරලා open කරගන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට එනවා ඇඩ්මිනිස්ට්‍රේටර් එක yes කරන්න. ඒක තමයි මේක yes දෙන්න ඕන. ඒක ස්ක්‍රීන් රෙකෝඩ් එකට වෙන්නේ ඔයගොල්ලෝ yes දෙන්න. ඊට පස්සේ මේ වගේ setup එක රන් වෙනවා ඔයගොල්ලෝගේ PC එකේ. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න කෙලින්ම next දෙන්න. next දීලා මෙතනින් english කියන එක තෝරලා තියෙන්නේ. ඒක හැමෝම තියලා next දෙන්න. ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලන්ට install වෙන්න path එක අහනවා. මෙතන path එක වෙනස් කරන්න ඕන නම් විතරක් මෙතන browse ගිහිල්ලා ඔයගොල්ලන්ට ඕන මොකක් හරි folder එකක් තියෙනවා. මෙතනින් ටක් ගාලා මේ හොයලා දෙන්න. මට එහෙම නෑ. මම දැන් මෙතන තියෙන මේ install එකේ click කරන්න ඕන. මම දැන් මං ගාව මේ install කරලා තියෙන හින්දි Steam එක මම මේක cancel කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් install වුණාට පස්සේ මේ start එකට ගිහිල්ලා Steam කියලා search එකක් දාන්න. Steam කියලා search එකක් දුන්නා මේ වගේ Steam එක එනවා අපිට උඩින්ම පෙන්නනවා. මේකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නේ ඔයගොල්ලන් install වුණාට පස්සේ මේ වගේ Steam update එකක් තියෙනවා. ඒකේ data update වෙනවා. අපි ඉතින් මේ ඉවර වෙනකම් පොඩ්ඩක් වෙලා බලන් ඉන්නවා. ස්පීඩ් එක ඔයගොල්ලන්ගේ network connection එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. මට ටික වෙලාවක් යනවා. දැන් KB 63000 කියන්නේ සාමාන්‍යයෙන් MB 63ක් විතර. ඒක ලොකු ගාණක් නෙමෙයි. සාමාන්‍ය ඉන්ටර්නෙට් නෙට්වර්ක් කනෙක්ෂන් එක අනුව තමයි ඒක ඩවුන්ලෝඩ් වෙන ස්පීඩ් එක දෙන්නේ. ඊට පස්සේ මේ විදිහට ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙතන මේ විදිහට පෙන්නනවා. ඉන්ස්ටෝල් නෙමෙයි ඩවුන්ලෝඩ් වුණාට පස්සේ updating Steam extracting packages කියලා මේකට ටික වෙලාවක් යනවා. අප්ඩේට් වෙච්ච එක මේක ඉන්ස්ටෝල් කරන්න හදන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ අපේ window එක close වෙලා යනවා. ඊට පස්සේ අපේ Steam එක load වෙන්න ඕන. හරි guys, මේක load වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ පොඩි window එකක් එන්නේ. මෙන්න මේ මෙහෙම එකක් නෑ ඉන්නේ. ඔයගොල්ලෝගේ මම මේ account එක හදලා තියෙන හින්දා මෙතන පෙන්නන්නේ. ඔයගොල්ලන්ගේ මේ pass මේ icon එකක add account කියලා හි ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඒක උඩ click කරන එක. ඊට පස්සේ අපි කලින් වීඩියෝ එකේ හදාගත්තා මේ Steam එකේ account එකක්. ඒ වීඩියෝ එක බලලා නැත්නම් දැම්ම කියලා ඒ වීඩියෝ එක බලන්න. මෙතනින් cart එකක් වැටේ. ඒ cart එක click කරාම ඔයගොල්ලෝ වීඩියෝ එකට කෙලින්ම යන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකේ හදාගත්තු account name එක මෙතනට දීලා ඔයගොල්ලන්ට පුළුවන් account name එක මෙතන දෙනවා. password එක මෙතනට යනවා. sign in එක click කරාම ඔයගොල්ලන්ට පුළුවන් Steam එකට log වෙන්න. මම දැන් මගේ කලින් account එකට යනවා. මෙන්න මේ click කරාම කලින් account එක මම දැන් log වෙනවා. අන්න මේ විදිහට අපිට සාර්ථක කොහොමද කියලා බලුවා අද Steam එක download කරලා install කරගන්න විදිහ. ඉතින් මම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. මොකද මම ඊළඟට ගේන වීඩියෝස් වල මම මේ Steam එකෙන් කොහොමද games download කරන්නේ, කොහොමද games install කරන්නේ, buy කරන්නේ කොහොමද games කියලා ඔය දේවල් ගොඩක් ගේන හිතන් ඉන්නවා. ඉතින් මතකව subscribe කරලා ඊට පැත්තෙන් bell icon එක click කරලා තියාගන්න මතක තියාගන්න. එහෙනම් අදට අපි ගිහින් goodbye.